තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල නිමිති කොටගෙන මහරගම වෙළඳ සංගමයේ බුද්ධ ආරම්භන ප්‍රීතියෙන් යුතුව මහරගම ශ්‍රී විපස්සාරාම පුරාණ විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍ය මහකුමුක්කල චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විචිතවරට ප්‍රදර්ශනය කරන ලබන මහා වෙසක් තොරණ ප්‍රදර්ශනය සම්බුලා ජාතකය මහරගම වෙළඳ සංගමයේ වසරක් පාසා නිතරම ලියන මේ මහා ආමස පූජා පින්කම මහත්ඵල මහානිසංස වඩවන්නක් වෙනවා. සැබවින්ම එය ඕන් සසරින් සසර රැකීමේ සංසාරික ගතිපොත. එසේනම් මේ සම්මා වායාමයට උතුම් සෑම සීලදනාගේ සසර ගමන කෙලවර අමා මහ නිවනේ සරණමය ద్వාරය නිවන කර ගැනීමට මේ පිනම හේතු වාසනාව වේවා. දේතවනනම් විහාරයේ වැඩවසන කල්හි මල්ලිකා දේවිය පිළිබඳව නැති කුකුසක් මරභයා පිරිවර භික්ෂූන් වහන්සේ හත මෙම ජාතක ධර්ම දේශනය වදාළසේක. දම්සභා මණ්ඩපයේ වැසී භික්ෂුන් වහන්සේලා අතර මේකම කතාබහක් ඇති වුණා කියලා. පැවැත්ම මල්ලිකා දේවිය ඇගේ ස්වාමීන් වහන්සේ රජතුමා හතරින් මෞර්ය නෑදෑයින් හදත් කළ මහා වතා ආචාරා අනුවත් නැතිව කරන්නේ බුද්ධෝපස්ථානයේ මත නුවණිය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ මහණේ ඕතමෝ පතිදේවතා කුට විසුවේ දැන් පමණක් නුවණ පෙර ඇය මෙලෙසම විසුවා. පවසන සම්මුලන්නේ මෙන්න ජාතක කතාව විශ්වාසවදාසේ විසක් තුරනේ අන්ත එකතරම සිටුවම අපට විහාරපන්නේ අන්න එන අවස්ථාව. රජකමල බ්‍රහ්මදත්ත කියන රජතුමාට හිටියා පිළිවෙතින් පුත්තුරුවේ සොත්තිසියන නාමයි. නිසි කාලවයස පැමිණි කල රජතුමා සොත්තිසියන කුමාරයාට ජීවනද තනතුර ලබා දීලා සම්මුලා කියන රෝම කුමාරිකාවු සාරපාවකට දුන්නා. වෙසක් තොරණේ ඔය අංක දෙක ගන්න සිටුවම ඉතා දර්ශනීය ආකාරයට සිටුවමක නගා තිබෙන්නේ යුවරජු සොත්තිසේන සහ සම්මුලාවගේ ආවාහ විවාහ උත්සවයේ පැවැත්වූ අවස්ථාවයි. ටිකකලක් ගතවෙද්දී ඉතා අවාසනාවන්ත ලෙස
සොටිසීන කුමාරයා ලෙඩෙකට වැටෙනවා. ඒ උරුත දැනගෙන දරුණු කුෂ්ඨරෝගයක් හේතුවකටයි. දක්ෂ වෙළඳුරන්ගේ නිරීක්ෂණයට ලක්වන රෝගයේ ධර්මමතකම හැරෙනවා. සැරණ විදුලි පුපුරා කිසිවෙකුට ළඟව සිටීමට නොහැකි ලෙස දැඩි යුගලකම නොවුණු. ඉදා දකදෙන අන්තපුර රණාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අද ඔහුව අනුකම්පාවෙන් කරා. රාජමාර්ගයේ අන්න එලිසම හිටියද. ඔහු කනමයි සතියේ පාදයෙන් හදන දුකේ හදවන. ඒ නිහඬව අපි තාමත් හොඳයි. දැන් අපි ගන්න අංක 3 වල සිටවන විහාරස්ථානයේ කොහොමද කියන්නේ? සමුරා කිනි ඔබ කතාවක් නෑ වචනේ පරිසමාප්තාර්ථය